Hi guys, ඉතින් කොහමද? මොකද්ද මේ ඉන්විටේෂන් එක කියලා බලනවා ඇතිනේ. මේ වෙඩින් ඉන්විටේෂන් එකක්. මේ ඉන්විටේෂන් එක මට දුන්නේ චතුරායියා. ඉතින් අපේ කොලෙජ් එකේ හොඳම යාළුවෙක්. ඇත්තටම කියපු දවස් නම් දන්න අයියා කෙනෙක්. ඉතින් එයාලගේ වෙඩින් එකට තමයි මේ මම යන්නේ. ඉතින් මේ කොහෙද දන්නවද? මේ ළඟ පාතකනන් නෙමෙයි අම්මෝ ගොඩක් දුරයි මාතර අකුරැස්ස. මාතර අකුරැස්සේ තියෙන වාසනා හොටල් එකේ තමයි චතුරායියාගේ වෙඩින් එක තිබ්බේ. ඉතින් ඔන්න ඔය විදිහට එයාලගේ පෝරුවේ චාරිත්‍ර කළා. ඇත්තටම මේ වෙලාවේ හොඳටම වහිනවා. ඒ නිසා තමයි මට ඉස්සරහින් ඒ වීඩියෝ එක ගන්න බැරි වුණේ. නැත්තම් ඇත්තටම මම ඉස්සරහින් ඒ වීඩියෝ එක ගන්නවා. ඉස්සරහට යන්න බැරි තරම් වැස්සා. මං හිතන්නේ අර නැකතට වහිනවා කියලා කියනවනේ නේද? ඒ නිසා වෙන්න ඇති. එදා ගොඩක් නැකත් දවසක් කියලා හැමෝම කිව්වා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පෝරුව සහ තියෙන තැන සහ යාමට තිබ්බේ හරිම ලස්සනයි. ඔගොල්ලෝ බලනවා ඇතිනේ මේ මොකටද මේ ලෑස්ති වෙන්නේ කියලා. ඇත්තටම මේ ලෑස්ති වෙන්නේ මේ දෙන්නගේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න. ඉතින් ඔන්න අපේ කට්ටිය බලන් ඉන්නවා අපේ යාළුවා බඳිනකම් ඇත්තටම ඔන්න එයා අත්සන් කරා. ඊට පස්සේ මේ අපේ කතිකාචාර්යතුමා ජයන්ත සර් ඉතින් සර් තමයි අත්සන් කරේ. ඉතින් මං හිතන්නේ ඒ වෙලාව දකින්නකොට මටත් ගොඩක් සතුටු හිතුණා. ඉතින් මේ ඉන්නේ කපල් එක. බලන්නකො ලස්සනට hina වෙලා ඉන්න හැටිනේ. හරි ලස්සනයි නේද ඒ දෙන්න. කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි හොටෙල් එක තිබ්බේ. මෙන්න අපේ සර් මගේ යාළුවෝ ඔක්කොමලා කතා කර කර ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනයි. ඇත්තටම ඇතුළ හරිම ලස්සනයි. මං හිතන්නේ හරි ලස්සනට ඒගොල්ලෝ ඒ ඩෙකරේෂන් කරලා තිබ්බා. ඇත්තටම මාතර අකුරැස්සේ පැත්තේ කවුරු හරි වෙඩින් එකක් ගන්නව නම් මේ වාසනා හොටෙල් එක හොඳයි. ඇත්තටම ලස්සනයි. කියන්නේ ඒ ඩෙකරේෂන් ඒ දේවල් හරි ලස්සනයි. ඊට පස්සේ ඒක කියන්නේ ඇතුලේ දෙන ට්‍රීට්මන්ට් ඔක්කොම හොඳයි. ඉතින් ඊට පස්සේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. ඉතින් ඒක මෙන්න මේ විදිහට මං හිතන්නේ මට යනකොට හම්බුනේ නෑ. ඊට පස්සේ සර් පොඩ් නෑ කියලා සර්ගේ එක මට දුන්නා. ඉතින් සර් එහෙම තමයි. සර් ඇත්තටම අනේ මම කැමතිම චරිතයක්. මම වෙඩින් එකකට යනවා නම් මම ජයන්ත සර්ගේ මූණ බලන්න ආසාවෙන් තමයි යන්නේ. ඒ තරම් මං හරියම කැමති චරිතයක්. ඒ කියන්නේ චරිතයක් අනේ පොතක් වගේ. පොතක් ලියන්න පුළුවන් සර් ගැන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එළියේ තියෙන්නේ. හොටෙල් එකෙන් එළියේ තියෙන්නේ මෙන්න මේ විදිහට. හරි ලස්සනයි. හොටෙල් එකෙන් එළිය. ඊට පස්සේ ඔන්න අපේ කට්ටිය පොඩි ෆ්‍රී ෂූට් එකක් කරා. ඒගොල්ලෝ ෆොටෝ ගැහුවා. එහෙමනේ ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට තමයි වටේට තිබ්බේ. ඊළඟ ඇතුළත හරි ලස්සනයි ඔක්කොම. ඒ වගේම කියන්න ඕනි මේගොල්ලෝ ටේබල් එකේ අපි ඉඳ ගන්න හැම ටේබල් එකම චතුරායියාගේ මල්ෂාගේ ෆොටෝස් එකක් තියලා තිබ්බා. ඒකත් මම දැකපු වෙනස් දෙයක්. මම අනිත් වෙඩින් වල එහෙම දැක්කේ නෑ. කොහොම හරි අපි ලන්ච් එක ගන්න ගියා. ඉතින් මට ඇත්තටම හරි දුකයි මට ලන්ච් එකේ තිබ්බ ඔක්කොම වීඩියෝ කරගන්න බැරි වුණා. ගොඩක් කට්ටිය හිටපු නිසා කොහොම හරි කෑම එක වීඩියෝ කළා. මෙන්න මේ විදිහට ගොඩක් කෑම ಜಾති තිබ්බා ඒකේ. ඉතින් ඇත්තටම රහයි. කෑම එක ඔක්කොම රහයි. මාර රහයි කෑම ටික. ඒ කියන්නේ එයාලගෙට ආවේනික දේවලුත් ඒ කෑම එකේ තිබ්බා. අර කියන්නේ අපේ ඒව නැති කෑමක් තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙන්න ගොයින වේකට චේන්ජ් වෙලා ආවා. මිනිස්සුට හරි. මං හිතන්නේ මං හරියම ආස මියුසික් එකක්. ඔන්න ඊට පස්සේ අපි ඩාන්ස් කරන්න පටන් ගත්තා. මේ අපේ සර්, නවීන්, පරිදු, සසා අපි ඔක්කොමලා අපේ කොලෙජ් එකේ ඉන්න සේරමලා මෙතන ඩාන්ස් කරනවා. දන්නවනේ ඉතින් අපි වෙඩින් එකකට යන්නේ උඩරින්ම ඩාන්ස් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට චතුරායියවත් අරගෙන ඩාන්ස් කරා. හරි ඉතින් හරි විනෝදයි ඇත්තටම නේද? ඉතින් ඔන්න ඔය විදිහට වෙඩින් එකේ මං ඔය ලස්සන මතකයන් තමයි අරන් ආවේ. මේ තියෙන්නේ ඒගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් කරන්න මොහොතකට කලින්. ඉතින් මේ ඉන්නේ අපේ කපල් එක. ඉතින් මං හිතන්නේ චතුරායියට මල්ෂට මං ගොඩක් විශ් කරනවා ඔයගොල්ලන්ගේ අනාගතයේ හැම දෙයක්ම ඔයගොල්ලෝ හිතන විදිහට සාර්ථක වෙන්න කියලා. ඉතින් චතුරායියා ඇත්තටම හොඳ සර් කෙනෙක්. ඉතින් ඒ ගුරු ජීවිතෙත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙන්න මේවා තමයි මගේ ෆොටෝස් දන්නවනේ. ඉතින් යන තැන අපි
එහෙමනේ ෆොටෝ ගහනනේ ෆොටෝනේ මතකයක් විදිහට තියෙන්නේ අපි ගාව නේද? ඉතින් ඔන්න ඊළඟට එන එක්කෙනා නම් මට හරිම විශේෂයි. මගේ ඇත්තටම සර්ගේ හිනාව දකිද්දි මට ගොඩාක් සතුටු හිතෙනවා. ඉතින් මම සර්ටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තවත් මේ වගේ ගෝල පිරිසක් හදන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මේ ඉන්නේ ඊට පස්සේ මගේ කොලෙජ් එකේ යාළුවෝ. එහෙම තමයි. ඉතින් අපි ඇත්තටම ගොඩ කාලෙකින් එකතුනේ. මෙහෙම අපි ගොඩක් එකතුනේ ගොඩ කාලෙකින්. ඉතින් මෙන්න මේ දෙන්න ඉතින් ඔන්න ඔය විදිහට තමයි චතුරයියගේ මාෂගේ වෙඩින් එක ඉවර වුණේ. මං හිතන්නේ ගොඩක් ලස්සන මතකයන් ඒගොල්ලන්ට වගේම අපිටත් එකතු වුණා. ඉතින් ආයිත් මේ වගේ ලස්සන මතකයන් එක්ක අපි හමු වෙමු. මං හරි ආසයි ඒ කොලෙජ් ජීවිතේ මතකයන් අවදි කරන්න. ඉතින් අපි ආයෙ සෙට් වෙමු. එහෙනම් ගිහින් එන්නම් බයි.